මෝනිින් ඔයාලට ඔන්න ඉතින් ලස්සන බ්ලොග් එකක් අරගෙන මම ආයෙත් ආවා. මේ දවස්වල අපිට කැම්පස් එකේ third year first semester එකේ exam. ඒ නිසා මම මේ දවස්වල බෝඩිමට වෙලා පාඩම් කරන එක තමයි කරන්නේ. හැමදාම වගේ මම නැගිටලා මුණ සෝදලා පළවෙනියටම කරන්නේ overnight chia seeds ටික බොන එක. normally මගේ skin එක ගොඩක් dry. හැබැයි මම මේක දැන් කරන්න පටන් ගන්න සතියක් විතර වෙනවා. ඒ සතිය ඇතුළත මගේ skin එක මාරම hydrate වෙලා තියෙනවා. මගේ ඕට්ස් බෝල් එක මම උදේම ගන්නවා. මම සාමාන්‍යයෙන් මේස හැඳි දෙකක් වගේ අරගෙන ඒකට ෆෘට් නට් ඇන්ඩ් සීඩ්ස් පැකට් එකෙන් එක මේස හැන්දක් දාගන්නවා. ඕට්ස් කියන්නේ වැඩි රස කෑමක් නෙමෙයි. හැබැයි ඒක රස කරගන්න පුළුවන් අපි ඒකට දාන දේවල් වලින්. කෙසෙල්, රටින්දි, තව එක එක පළතුරු වගේ දේවල් වලින් ඒක අපිට රස කරගන්න පුළුවන්. ඊළඟට මම පාඩම් කරන්න පටන් ගත්තා. මම බෝඩිමට ඇවිත් දැන් දවස් 3ක් විතර වෙනවා. අපිට පහුගිය සෙමෙස්ටර් එකේ ඉන්ටර්න්ෂිප් තිබුණ නිසා අපි කැම්පස් එකට ආවෙම නැහැ. ඒ වුණාට අපිට ඉංග්‍රීසි IT එක්ක තව සබ්ජෙක්ට් දෙකක් මේ පාර ලියන්න තියෙනවා. ඉතින් ඒකට පාඩම් නොකර බෑනේ. ඒ නිසා දැන් මේ පණ දාගෙන පාඩම් කරනවා. පහුගිය ටිකේ පාඩම් නොකරපුවත් අල්ලගෙන තමයි මේ පාඩම් කරන්න හදන්නේ. තනියම ඉන්න නිසා ගොඩක් කලාට තනියම උයාගන්නත් කම්මැලි. ඒ වුණාට ඉතින් බඩගිනුන් හම් නොකා ඉන්නත් බෑනේ. අද ඉතින් මං හදාගන්නේ බෝඩින් වාසී ජනතාවගේ ලේසියෙන් හදාගන්න පුළුවන් ජාතික ආහාරය. මට තව අද ඔලුව කැක්කුමක් ඇවිත් මං ටිකක් කරලා නිදාගත්තා. ඊට පස්සේ මගේ ෆේස් පැක් එක දාගත්තා. ඒක බලන්න නැති අයට මගේ ෂෝට් වීඩියෝ එකකින් මම ඒක දාලා තියෙනවා. ඒක බලන්න පුළුවන් බලලා නැති අයට. මගේ අත් දෙකේ මෙන්න මේ කොටසේ චූටි චූටි බිබිලි ගොඩාක් ඇවිත් තියෙනවා. මම දන්නේ නැහැ හේතුවක් කියන්නේ මොකක්ද කියලා. මම ෆාමසියෙන් කියලා ක්‍රීම් එකක් ගත්තා. ඒක ලැක්ටෝකෙදමයින් එකේ ඇඩ්වාන්ස් එකක්. මෙන්න මේ ප්‍රොඩක්ට් වෛරල් යන්නම ඕනේ. මේකේ නම ඔරල්ගා. මේක ඩ්‍රයි ස්කින් වලට මම 100%ක් රෙකමන්ඩ් කරනවා. මේකේ චූටි ඇලෙන ගතියක් වගේ තියෙනවා. ඒ නිසා මම මේක මගේ බොඩි ලෝෂන් එකත් එක්ක මික්ස් කරලා තමයි ගන්නෙ. එතකොට ඒකේ එච්චර ඇලෙන ගතියක් නැහැ. මිල වෙන රුපියල් 300ක් විතර. ඇත්තටම මේක මාරම හොඳ ප්‍රොඩක්ට් එකක්. දැන් ඉතින් මං ආයෙත් පාඩම් කරන්න පටන් ගත්තා. හෙට මට එක්සෑම්. මේ වෙද්දි නම් මං ගොඩක් දුරට මගේ පාඩම් කරන්න ඕන ටික බලාගෙන ඉවරයි. ඒත් ඉතින් ආයෙම පාඩම් කරපු මතක් කරන්න ඕන නිසා ආයෙම චුට්ටක් බලාගත්තා. මේ උදේ 8:00 විතර. දැන් ඉතින් එක්සෑම් එකට යන්න රෙඩි වෙන ගමන් තමයි මම ඉන්නේ.
ඔයාලා දන්නවනේ මම අලුතින් බිස්නස් එකක් පටන් ගත්තා කියලා. ඉතින් ඒකේ ඕඩර් එකක් ළමයෙක්ට දෙන්න තිබුණා. ඒකත් දීලා දැන් ඉතින් මේ එක්සෑම් ලියලා ආපහු බෝඩිම බලා යන්න තමයි හදන්නේ. බෝඩිමට යන්න කලින් මට පොඩි බඩු වගයක් ගන්න තිබුණා. ඒ නිසා මම සුපර් මාකට් එකට ආවා. පික්මී ටූක් එකක් දාගෙන යන්න ගියාට මොකද යන මගදී ඒකේ තෙල් ඉවරුණා. මටත් දෙන්න හරි හැර වැඩනේ. දැන් ඉතින් මම මේ බෝඩිමට ඇවිත් ගෙනම් බඩු ටික ස්ටොක් කරගන්න තමයි හදන්නේ. මං දැන් ගොඩාක් අන්හෙල්දි කෑම් වලින් ඔය ෂෝට් ඊට්ස් වගේ දේවල් වලින් ගොඩාක් ඈත් වෙලා හෙල්දි කෑම් වලට හුරු වෙලා ඉන්නේ. මං දැන් ගොඩාක් කඩල, කව්පි, පළතුරු, එළවලු වගේ දේවල් ගන්නවා. ඇත්තටම ඒකෙන් අපේ ඇඟේ තියෙන ගොඩාක් ලෙඩ අඩු කරලා අපේ ස්කින් එක ගොඩාක් ග්ලෝ වෙන්න උදව් කරනවා. ඉස්සර මම සුපර් මාකට් එකට ගියාම ඇත්තටම ගොඩාක් ඔය කඩචෝරු, බයිට්ස් අරා මේවා ගොඩාක් ගන්නවා. ඒ වගේම කනවා. ඒව නිසා මගේ ඇඟ ගොඩක් ෆැට් වෙන්න ගත්තා. මගේ බඩ ගොඩක් එන්න ගත්තා. ඒ වගේම පිම්පල්ස් එන්න ගත්තා. ඉතින් ඒවා ගොඩක් නැති වෙනවා මේ හෙල්දි කෑම කන්න පටන් ගත්තන් පස්සේ. ඉතින් මං අදට ගිහින් එන්නම්. ඔයාලා රික්වෙස්ට් කරන මොකක් හරි වීඩියෝ එකක් තියනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ගිහින් එන්නම්. goodbye.